let's go guys ඔන්න එනම් අපි ගමු පළවෙනි group එක මේ තියෙන පළවෙනි group එක අපි මේක ඉස්සෙල්ලා on කරලා බලමු මොකද තත්ත්වය කියලා guys මේක on වුණා මොකක්වත් පෙන්වන්නේ නැහැ ඒනවා මේක පිටිපස්සෙන් නම් පෙන්නුවා battery low කියලා දැක්කනේ guys battery low කියලා පෙන්වනවා එන ඉස්සර ඩිස්ප්ලේ එකේ මොකොත්ම පෙන්වන්නේ නැහැ. අපි guys ඩිස්ප්ලේ එක ගලවලා බලමු. guys මේ තියෙන මම ඔයාලට කිව්වේ මේකේ GoPro 1 2 එහෙම කිසිම දෙයක් සඳහන් කරලා නැහැ. GoPro කියන නම විතරයි තියෙන්නේ. මේ තියෙන GoPro එකේ ඩිසයින් එක. එහෙනම් guys ඔයාලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේක මොන වගේ එකක්ද කියලා guys මේකේ තියෙන type C එක charger point එක අපි ඉතින් type C එක ගහලා බලමු guys මේක charge වෙනකන් අපි චුට්ට වෙලාවක් ඉමු. ඒකින්ද අපි ගමු ඊළඟ කැමරා එක. මෙන්න මේ විදිහට මේ ස්ටෑන්ඩ් එකෙන් අපි මේක දැන් ගලව ගන්න ඕනේ. චුට්ටක් තදයි. උතරම තදයි. සෑහෙන දාසිකින් ඕපන් කරන්නේ. ඕපන් කරපු විදිහත් මතකද? පිටිපස්සෙන් අරින්න තියෙනවා. කැල්ල guys දැන් මොනවද කරන්නද දැන් guys මම ඔයාලට පෙන්නනවා මේ GoPro කැමරා දෙක මේක GoPro 4 කියලා තමයි තියෙන්නේ මේ තියෙන්නේ හොඳ quality එකක් තියෙනවා guys මට පුංචි ප්‍රශ්නයක් තියෙනවා guys මට මේක ටච් කරගන්න විදියක් නැහැ මොකද මේකේ charger point එක වෙනස් මේක ඔයාලා දන්න තරක් තියෙනවා නම් මේ charger point එක ගන්න මට පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මම මේ කඩෙන් අනිවාර්යෙන් ගන්නවා මොකද මම ඉන්න ලොකේෂන් එක හැමතැනම බැලුවා මේක තිබ්බෙම නැහැ. එයාලා කිව්වේ මේක එයාලට තාම ආවේ නැහැ කියලා. එතකන් ඉන්න බෑ මම ඊළඟ වීඩියෝ එකක් දානකොට අනිවාර්යෙන් මේකට බැටරි දෙන්න ඕනේ. අපි මේක ටච් කරන්න වෙන සිස්ටම් සද්දයෙන් හේතුව ඇවිල්ලා මොකක්ද දන්නවද? මම ඒ වෙලාවේ මයික් එක හයි කරගත්තේ නැහැ guys. ඒකයි මේ වටපිටාවේ සද්ද ඇහෙන්නේ. ඒක වැඩි හිතන්නේ නැතුව අපි වීඩියෝ මේ බැටරිය තියෙනත් දන්න රෙන කියලා දෙකක්. අපේ වාසනාව තමයි. අපිට පුළුවන් මේක වයර් එකක් කපලා ඒ දෙක ප්ලග් කරලා මේක සම්බන්ධ කරන්න. ඉතින් අපි ඒකෙන් වයර් ගමු දැන් වයර් එකක්. මම මේ විදිහට data cable එක ගන්නවා. මේ data cable එක හොඳයි වැඩ කරනවා. ප්‍රශ්නයකට තියෙන්නේ මෙන්න මේක. මේක කැල්ල තියෙන. කැල්ල කියන්නේ මේක දැන් වැඩ නැහැ. හරියට charge වෙන්නේ නැහැ. අපි ඒකෙන් දැන් කපමු. කැපුවා guys. අපි දැන් මේක හොඳට සුද්ධ කරගන්න ඕනේ. guys මේකේ තියෙනවා වයර් ගොඩක් සුදු පාට, කොළ පාට, කළු පාට, නිල් පාට. අපි මේකෙන් කපා ගන්න ඕනේ සුදු පාට වයර් එක. එතකොට නිල් පාට වයර් එකත් කපා කොළ පාට වයර් එකත් කපා ගන්න ඕනේ. දැන් මට පාට වැරදුනා. අන්තිමේදී ඉතුරු වෙන්නේ කළු සහ රතු. ඒ දෙක සුද්ධ කරගමු. ටිකක් ලොකුවට සුද්ධ කරගමු. මොකද මේක අස්සර බන්න ඕනේ. දැන් guys හරි. ඒ දෙක සුද්ධ කරගත්තා. දැන් අපි මේ විදිහට බැටරි සෙට් කරගමු. මේ බැටරිය ධන කියලා තියෙනවනේ. මේ බැටරිය ධන කියලා තියෙන තැනට අපි සෙට් කරගන්න ඕනේ රතු පාට වයර් එක.
පිච්චෙන් පුළුවන් එමල තින් සෑහන් ලොකු ගානක් වියදම් ගන්න අයිත් කැටයක් ගන්න මම මේ විදිහට 60 කට්ටක් ගන්නවා ගයිස් මේ බැටරිය මේක හිර කරගන්නවා හොඳට ගයිස් ඔන්න ඉතින් මම මේ විදිහට හයි කරගත්ත මේ දෙක දැන් අපි බලමු මේක ටාචරයට ගහගෙන අපි මේක ටාචරයට ගහනකම් අපි අනිත් GoPro එකේ තත්ත්වය බලමු ගයිස් මේක බැටරි එක කණුවක් තියෙනවා මේකේ පෙන්නන බැටරි කණුවක් තියෙනවා කියලා ඒත් මේ ඩිස්ප්ලේ එකෙන් පෙන්නන්නේ නැති එක තමයි මට තියෙන ප්‍රශ්නේ අපි එහෙනම් ඩිස්ප්ලේ එකත් ගලවගෙන බලමු ගයිස් ගයිස් මේ ඩිස්ප්ලේ එක අපිට ගලවන්න වෙන්නේ ලෝවේ පේනවනේ මේක හැම පැත්තම සීල් මේක සීල් වුණාට වැඩක් නැහැ ගයිස් මේ ඇතුලෙන් යන දාලා දෙන්න අපි මේ ඩිස්ප්ලේ එක ගලවනවා නම් ඩිස්ප්ලේ එක දාන්න බලාගෙනම තමයි ගලවන්න වෙන්නේ කියලා මං කියන්නේ ගයිස් මං හිතන්නේ මේ ඩිස්ප්ලේ එක ගිහිලා කියලා පේනවනේ ගයිස් මේක ඇතුලේ තියෙන ඇන හැබැයි පිටතින් තියෙන සීල් එක මේ වගේ කැමරාවක් හදන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න ඒ කියන්නේ මේ කැමරාව අපිට ආයේ ජීවිතේට බලන්න හම්බෙන්නේ නැහැ කියන එක නෙවෙයි මම මේක ඉක්මනට හදනවා මොකද මගේ ඊළඟ වීඩියෝස් වල මට ෆෝන් එකකින් වීඩියෝ ගන්න බැහැ මොකද හොඳ ක්වොලිටියක් තියෙන්න ඕනේ මම මේ වීඩියෝස් කරන්නේ මගේ ෆෝන් එක ඇවිල්ලා Redmi ෆෝන් එක මේක Redmi C12 එක මේක චුට්ට වෙලාවක් ටාර්ච් එකකින් අපි පොඩ්ඩක් බලාගෙන ඉමු guys දැන් මම මේක අපි අරගමු මේක ගලවන්න කලින් කරන්න දෙයක් තියෙනවා මෙන්න මේක ගලව ගන්නවා ඒක ගලවගෙන අපි කේබල් එකත් ගලව ගන්නවා හේතුව තමයි මේ දෙක ගලවනකොට මේ දෙක එකට ලං වෙනවා හේතුව මේ දෙක වයර් දෙක ලං වෙන හින්දා එතකොට එහෙම වෙලා තියෙද්දි හදිස්සියට ෂොට් එකක් ආවොත් මට කැටෙත් නෑ මේ අන්තිමට කේබල් එකක් නැති වෙනවා දැන් guys අපි මේක කැමරාවට දාගෙන බලමු බටන් එකනේ මේ බාහිර වෙන බටන් එක. guys, කැමරා වැඩ. කැමරා වැඩ කරනවා guys. ඔයාලට පේනවා ඇති. මේ කැමරාවට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. ටාර්ජරේ තමයි කචල් එක තියෙන්නේ. මේකේ බැටරි කණු දෙකක් තියෙනවා guys. අපි මේකෙන් වීඩියෝ එකක් කරන් බලමු. guys, මේ පේනවනේ. පොද ක්වොලිටියක් තියෙනවා. මං හිතනවා ඔයාලට මේක පේන ඇති කියලා පැහැදිලිව. මේ තියෙන පිටිපස්සේ අපි guys එහෙනම් මේකේ රෙකෝඩින් එක කරගෙන බලමු. guys මං ගා චුට් ලෙන්ස් එක ඇලක් තියෙනවා.
මංගාමකොද මේ කැමරාවල ලෙස් පිහිදාන්න පුළුවන් විදි ඉන්සලක්වත් කිසිම දෙයක් නෑ. මම කිව්වන ගයිස් මං සෑහෙන කාලයකට පස්සේ ගෝප් එක පාලන්නේ කියලා. මං ඉතින් ආයෙ මුලින්දන් පටන් ගන්නවා. මං රැදිරෙන්න කින ඔයාලට ඉතින් මාත් එක්කම. ඉතින් ගයිස් දැන් අපි වීඩියෝ එක පටන් ගමු. ගයිස් දැන් අපි මේකෙන් වීඩියෝ එකක් කරන් බලමු. ගයිස් ඔන්න මං ඔයාලට දැන් පෙන්නන්නම් මයික් GoPro cam එකකින් පේන මේක. අපි දැන් මේකේ වීඩියෝ එකක් රෙකෝඩ් කරලා බලමු. ඉතින් ගයිස් ඔයාලට දැන් පේන්නේ මම මේ හදාගත්ත GoPro එකේ තත්ත්වය. ඉතින් ගයිස් කොහොමද? පොද ලොකේෂන් එක පේනවා කියලා මම හිතනවා. පොද ක්වොලිටි නැති කියලා හිතන වීඩියෝ එක මම ඔයාලට මේ වීඩියෝ එක දාන්නම්. ඉතින් වැඩි කතා බහක් නෑ. එයාලත් එක්ක එන්න මම ලැස්ති ඕනම දෙයකට අපි සමුගමු. ගයිස් එහෙනම් මගේ වෙන ඉවරයි. පේනනේ කැමරා දෙකේම ලෙඩ හෙව්වා වැඩ කරන නිසා ඊළඟ වීඩියෝ එක හොඳ ක්වොලිටි එකකින් වීඩියෝ එකක් ගන්න ඔයාලට මම ලස්සනට බලා ගන්න පුළුවන් විදියට මම කියනවා මේ වීඩියෝ එක මේ කැම් එකත් මම ඉක්මනට හදා ගන්නවා. මොකද මේ කැම් එකත් හොඳ දැක්කනේ ක්වොලිටි එක. මම මේක වීඩියෝ එකට ඇඩ් කරනවා. වීඩියෝ ක්ලිප් එක මේ කැමරාවෙන් ගත්තේවා. ඔයාලා බලාගත්තේ හොඳ ක්වොලිටි එකක් තියෙන මේ කැම් එක. සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ඔන් කරගන්න. එතකොට මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා. ලයික් එකක් දාන්න. ඔයා හිතනවා මේ වීඩියෝ එක තව කෙනෙක්ට වැදගත් වෙනවා කියලා. ඒ වැදගත් වෙන කෙනාට ෂෙයා කරන්න. එයාලට පුළුවන් මගේ වෙච්ච අඩුපාඩු තියෙනන කමෙන්ට් එකකින් දාගෙන යන්න. මං කියපුවා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මොකද මම ඒ කමෙන්ට් කරනවා. ඔයාලට ඊළඟට ඕනි වීඩියෝ එක කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එක ඔයාලට ළඟදීම හම්බෙයි. එහෙනම් අපි යනවා. La música nunca nos va a parar, late el tambor, fuego tropical, la música.